අවුරුදු 16 දී මගේ ළඟ කිසිම කැමරාවක්වත් ස්ටුඩියෝයක්වත් මයික් එකක්වත් තිබුණේ නැහැ. මම ළඟ තිබ්බ එකම දේ මෙන්න මේ J2 ෆෝන් එකයි. මට තිබුණා ලොකුම ලොකු YouTube හීනයයි විතරයි. ඔයාලා හිතනවාද පොඩි කොල්ලෙක්ට මේ වගේ ෆෝන් එකකින් YouTube channel එකක් පටන් ගන්න පුළුවන් කියලා? ඉස්කෝලේ ඇරලා ආව ගමන් මම මුලින්ම කරේ මගේ කාමරේට වෙලා ලොකු YouTubersලා හදපු වීඩියෝස් බලපු එක. ගප්පියා, ජනයි ප්‍රියයි, වස්ති, ඔඩියා, චනුක්ස් බ්‍රෝ, SL Geek මේ දින ඒ දවස්වල මගේ ආසම YouTubersලා ලිස්ට් එක. ඒ වගේම මම තව කරපු දෙයක් තමයි පිටරට YouTubersලාගේ වීඩියෝස් බලපු එක. Mr Beast, Mr Indian Hacker, ACXIZ, Matthew Beam, Airax, Sideman, Jake Kalini. ඒ මං ආසම පිටරට YouTubersලා සෙට් එක. tripod එකට තාත්තගේ වඩු මඩුවෙන් හදාගත්ත කොසුමිටකුයි edit කරන්න Wondershare app එකයි පාවිච්චි කරලා මම මගේ මෙන්න මේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරා. මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මම මොකද්ද මේ කරන්න කියලා. මට මතකයි මගේ පළවෙනි වීඩියෝ එක 100 දෙනෙක් බලපු දවස. ඒක මට සෑහෙන ලොකුවට දැනුණා. මට තේරුණා මිනිස්සු ඇත්තටම මගේ වීඩියෝ එකට කැමතියි කියලා. අන්න ඒ views 100 තමයි දැන් මම මේ ගන්න views මිලියන ගණන් වලට මාව මොටිවේට් කරේ. ඉතින් මම ඉගෙන ගත්තා ඕනම දෙයක් පටන් ගන්න හැමදේම අංග සම්පූර්ණව තියෙන්න ඕනේ නෑ කියලා. ඔයාලට පටන් ගන්න ඔයාලඟ දැන් ওই තියෙන ටික හොඳටම ඇති. අවුගේ අවුරුදු 5 පුරාවටම මම මේ දේවල් ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ටික ටික තමයි ඉගෙන ගත්තේ. වීඩියෝ එකෙන් වීඩියෝ එක තමයි ක්වොලිටි එක වැඩි උනේ. අන්න ඒ හින්දායි මම මෙයාව තාම තියාගෙන ඉන්නේ. ඔයාත් දැම්ම ඔයා ළඟ තියෙන දේවල් වලින් පටන් ගන්න. පුංචි දියපාරවල් තමයි කවදා හරි ලොකු ගංගාවෙන්